ආයිබෝවන් මගෙන් මේ ඊයේ පෙරේද ප්‍රශ්නයක් ඇහුවා යාළුවෙක් මේ මුතුකලස ආධාර බෙදන්න මේ හෙලිකොප්ටරෙන් ගිය එක ගැන පොඩි මේ විවේචනාත්මක මැසේජ් වගේක් යනවා කියලා ඒ ගැන මොකද කියන්නේ කියලා. එතකොට ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. එතකොට දැන් මේ මුතුකලස ගියපු වාහනය පිළිබඳ ප්‍රශ්නයක් මිනිස්සුන්ට ගොඩ නැගිලා තියෙනවා. මොකද ඒ වටිනාකම හින්දා ඒ කියන්නේ ඒ ගියපු වියදමත් ආධාර වලට දෙන්න පුළුවන් කියන මතේ හින්දා වෙන්නේ නැති මම හිතන්නේ ඔය කතා කරන්නේ. ඒ කතා කරන මිනිස් සියලු දෙනා මම හිතන්නේ කිසිම ආධාරයක් හා රුපියලක්වත් දෙයක් නොදෙන කට්ටිය වෙන්න ඕනේ එහෙම කතා කරන්න. මොකද Taman කියන්නේ මුතුකල සර්ට සල්ලි කවුරුත් දීලා නැහනේ. ඒක මුතුකල සර් හම්බ කරගත්ත විදියක් තමයි මුතුකල සර් දෙන්නේ. එයා හෙලිකොප්ටරෙන් ගිහින් දුන්නත්, කෝච්චියකින් ගිහින් දුන්නත් ඒක දෙන්නේ ජනතාවට අවශ්‍ය කරන දෙයක් නම් එයා දෙන්නේ චේතනාව එයාට සතු නම් මිනිස්සු වැරදි තැන් වලින් අල්ලගෙන ඒ මනුස්සයාට බැනීමේ තේරුමක් නැහැ. ඕනෝක තමයි අපේ රටේ කිසිම දෙයක් කරන්න බැරි. කිසිම ඒ කියන්නේ මිනිස්සුන්ට මෙහෙම වෙන්න හේතුව තමයි ඕවා. ඉතින් මම මේ තේරුම් කරන්න දෙන්නෙත් ඒ කාරණාව. තේරුම් ගත්තත් නොගත්තත් ඒක ඔබේ කාරණාවක්. කියන එක මගේ කාරණාවක්. එතකොට පිළිගැනීම නොපිළිගැනීම ඔබගේ සතු දෙයක්. ඔබට බනින්නත් පුළුවන්, මටත් බනින්න පුළුවන්, ඕන කෙනෙකුට බනින්නත් ඔයගොල්ලන්ට ඕන විදියට ඒක ඔයාලගේ සිත, කය, වචනය ඔබට අසුර ගන්න පුළුවන්. එතකොට මේක නෙමෙයි වෙන්න ඕන. අපි කරන්නේ මේ මිනිස්සයා යම් කිසි දෙයක් උදව්වක් මිනිස්සුන්ට කරා නම් ඒක අපි අගය කරන්න ඕන. එතකොට අගය කරන වෙනකොට ඔහොම කරාම කරන්න ඉන්න මිනිස්සුත් ආයෙ නොකර ඉන්නවා. අනිත් කාරණාව තමයි යමක් දෙන්න තියෙනවා නම් බුදුහාමුදුරු දේශනා කරලා තියෙන දන් දෙන්න පුළුවන් ප්‍රමාණය. එතකොට මේ අපිට රුපියලකින් හරි උදව්වක් කරන්න පුළුවන් ඒ රුපියල හරි දෙන්න. රුපියල නැහැ කියලා මේ අපි තව ලක්ෂයක් එකතු කරන පිනක් කරන්න හිටියොත් කවදාකවත් ඒක වෙන්නේ නැහැ. රුපියලෙන් පටන් ගන්න. රුපියලෙන් පටන් අරගෙන පින් දෙන්න ගත්තොත් ඒක ලක්ෂෙද 10ද 2ද 3ද කියන එක ඒක පස්සේ තීරණය වෙනවා. ඉතින් ඒ වගේ බැලුවොත් අපි දැන් ওই විදිහට දැන් සුළුවෙන්වත් ආධාර කරන්න බැරි නම් මිනිස්සුන්ට එතකොට දැන් ඉන්දියාවෙන් ආධාර කරා වෙන රටවල් වලින් ආධාර කරා. ඒ එක රටකින් ආධාර කරපු දේ කොහොමත් මේ ව්‍යවසනයට ඔරොත්තු දෙන්නේ නැහනේ. එතකොට ඒ කණ්ඩායමක් විදියට එනකොට තමයි ඒක වැඩි වෙලා ඔරොත්තු දෙන්නේ. ඕකේ අනේ මිනිස්සු හිතන්න ඕන ඔයිට වැඩි පොඩ්ඩක් මේ පුළුල්ල. ඕක පටු විදියට හිතලා මිනිස්සු කමෙන්ට්ස් කරද්දී ඒ අර උදව් කරන මිනිස්සුත් ඔයාලා වෙනුවෙන් ඉන්න මිනිස්සු ඔයාලා වෙනුවෙන් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු කලකිරෙනවා. අන්න ඒක නිසා ඔයිට වැඩි පොඩ්ඩක් බුද්ධිමත්ව යමක් ගැන හිතන්න කියන කාරණාව තමයි අද මම ඔයාලට දැනුවත් කරේ. ස්තුතියි නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු.